අපය දානමය පින්කම 2025 2025 6වන මාස 10 වන දිනට යෙදුණු පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කණකේ රාජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය විහාරස්ථ දායක සභාව ශ්‍රී මිලංගර දහම් පාසලේ දරු දෙවියන් ගුරුවරුන් දෙමාපියන් එක්ව මෙම සුවිශේෂී පින්කම සිදු කරන ලදී. මෙහිදී මරණයට කැප වී සිටි එළු දෙනුන් දෙදෙනෙකුට ජීවිත දානය ලබා දෙන ලදී. කාල්ල දෙවට ප්‍රදේශයේ එළු ඝාතනාකාරයකට ගොස් එදිනම මරණයට පත් කිරීමට සිටි එක් එළු දෙනකද පසුදින මරණයට පත් කිරීමට සිටි අනෙක් එළු දෙනද මුදල් දී මරණයෙන් මුදවා ගන්නා ලදී. දහම් පාසල් දරුවන් කාලයක් තිස්සේ එකතු කරනු ලැබූ කෙටවල මුදල් හා ප්‍රදේශයේ පිනට කැමති බොහෝ පිරිසකගේ මුදල් මේ පින්කමට භාවිතා වුණා. එදා මිහිඳු හිමියන් මෙරටට වැඩම කරන අවස්ථාවේ මරණයට ලක්වීමට නියමිතව සිටි මොලේකට අභය දානය ලැබුණා. තවද මිහිඳු හිමියන් පෙන්වා දුන් දහම පිළිපැදීම හේතුවෙන් බොහෝ සතුන් පිරිසකට ජීවිත දානය එදා සිට අද දක්වා ලැබුණා. එය සිහිපත් කරමින් මෙම පින්කම පොසොන් පොහෝ දාම සිදු කිරීමට හේතු වුණා. අභය දානය මහත් වූ කුසලයක් ගෙන දෙන ක්‍රියාවක්. මෙම කුසලයේ බලයෙන් සම්බන්ධ වූ සියලුම දෙනාටත් දැක බලා සතුටුන සමටත් සපවත් වූ සසර ගමනක් අවසන උතුම් වූ නිර්වාණය හිමි වේවා. අපගේ සංසුන් ජීවිතය අතරතුර අප නොදන්නා ලෙස අනේක සත්වයන් බියෙන් දුකෙන් වේදනාවෙන් පීඩා විඳිනවා. සෑම සත්වයෙකුටම ජීවිතය වටින දෙයක්. අභය දානයෙන් තේරුම් කරවන්නේ ජීවිතයක් බේරා දීම පමණක් නෙවෙයි. ඔවුන්ට බියෙන් තොරව සාමයෙන් ජීවත් වීමට උදව් කිරීමයි. අද මේ පින්කමෙන් අපිත් අපගේ කරුණාව වර්ධනය කරගනිමු. අපගේ සීලය ආධ්‍යාත්මික ගමන පින්වත් කරගනිමු. ජය